හයි කොහොමද ඉතින් ඔයගොල්ලන්ට අද නම් මම අරගෙන ආවේ රසම රස රෙසිපි එක. ඔයගොල්ලෝ චොක්ලට් පෑන්කේක් කාලා තිබ්බට පෑන්කේක් වලින් හදපු කේක් කාලා නෑ නේද? එහෙනම් අපි අද හදමු. මුලින්ම බෝල් එකක් අරගෙන ඒකට පම් පිටි කෝප් එකමාරක් දාගන්න ඕනේ. ඒකටම දාගන්න චොක්ලට් පවුඩර් මේසැන්දි 4ක් විතර. අවසානයේට අපි දාගන්නවා මං ගාව අයිසින් සුගර් තිබ්බා. මං මේසැන්දි 4ක් 5ක් වගේ දාගත්තා. ඔයගොල්ලන්ට නැත්තම් සීනි කුඩු කරලා අරගෙන ඒක එකතු කරගන්නත් පුළුවන්. ඒකටම බේකින් සෝඩා තේ හැඳි කාලක් එකතු කරලා හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මං ගාව ෆ්‍රෙෂ් මිල්ක් තිබ්බා. මම ෆ්‍රෙෂ් මිල්ක් ටික දාගෙන දියාරු බැටර් එකක් හදාගත්තා. ඔයගොල්ලන්ට මෙතනදී පිටි කිරි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම නම් එකතු කරේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ වගේ පදමාවම ඇති. ඔය වගේ පදමාවම දැන් අපි පෑන්කේක් ටික හදාගමු. මම පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් චූටි කෑල්ලක් දාගත්තා. ඒක මෙල්ට් වුණාට පස්සේ අපි හදාගත්ත පෑන්කේක් බැටර් එකකින් ටිකක් දාගෙන පෑන්කේක් හදාගන්න තමයි තියෙන්නේ. වීඩියෝ එකේ පෙනෙනවා වගේ බබළු මතුවෙන ප්‍රමාණය ආවම පෑන්කේක් එක පිච්චිලා ඉවරයි. ඒක අනිත් පැත්ත දාගන්න එපා. ওই ප්‍රමාණය ආවම පෑන්කේක් එක බාගන්න. ওই විදිහට මගේ පෑන්කේක්ස් ඔක්කොම ටික හදාගත්තා. දැන් එහෙනම් යමු අපි අයිසින් කරන්න ඕනේනේ. එහෙනම් බටර් අයිසින් එක හදාගන්න. මම භාජනයක් අරගෙන ඒකට බටර් කෑලි 2ක් විතර දාගෙන අයිසින් සුගර් දාගෙන මික්ස් කරගන්නවා. මෙතනදී බටර් ගන්නවා ප්‍රමාණය වගේ දෙගුණයක් තමයි අපි අයිසින් සුගර් එකතු කරගන්නේ. ඊට පස්සේ මේක හොඳට ටිකක් මික්ස් කරලා ඒකටම වැනිලා බෝතලෙන් මම පොඩි බෝතලයක් තියෙන එකකින් මූඩියෙන් එකක් එකතු කරගන්නවා. ඒ වගේම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා මේස හැන්දකින් එකක්. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඔයාලට මෙතනදී ඕනනම් බීටර් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් මම වගේ විස්ක් එකකින් අපේ බටර් අයිසින් එක හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ අපේ පෑන්කේක් එකකින් එක තියලා මැද්දට අයිසින් තට්ටුවක් දාගෙන කේක් එක හදාගන්න තමයි තියෙන්නේ. ඔයාලට මේක බර්ත්ඩේ කේක් එකක් විදිහට උනත් හදාගන්න පුළුවන්. මම නම් මෙතනදී අඩුවෙන් තමයි අයිසින් පාවිච්චි කරන්නේ. ඔයාලා සාමාන්‍යයෙන් අයිසින් කියන්නේ පැණි රස කන කෙනෙක් නම් ටිකක් වැඩිපුර තට්ටුවක් ගාගන්න. මම නම් පොඩි ප්‍රමාණයක් තමයි මෙතනදී අයිසින් පාවිච්චි කරේ. ඊට පස්සේ මං ගාව තිබ්බා පොඩි රවුමක්. මං ඒකින් රවුම් හැඩයට අපේ කේක් එක කපවා ගත්තා. දැන් අපේ කේක් එක ටිකක් ලස්සන කරගමු. මම චොක්ලට් කෑලි 5ක් 6ක් දාලා ඒකට කිරි ටිකක් දාලා මෙල්ට් කරගත්තා. ඊට පස්සේ හඳක් කරගෙන වීඩියෝ එකේ පෙනෙන විදිහට අපි ඒ දිය කරගත්තු චොක්ලට් ටික කේක් එක උඩින් වක් කරගෙන උඩ සම්පූර්ණයෙන්ම වැහෙන විදිහට මම වක් කරගෙන තියෙනවා. මේ වීඩියෝ එකේ පේන ඔයාලට ඒ විදිහට සම්පූර්ණයෙන්ම අපි අර මෙල්ට් කරගත්ත චොක්ලට් ටික දාලා කේක් එක වහගන්න ඕනේ. ඊට පස්සේ මම තව චුට්ටක් ලස්සන කරගන්න මං ගාව white chocolates buttons තිබ්බා. ඒ ටිකක් උඩින් දාගන්නවා. ඊට පස්සේ මම ඒක උඩින්ම මං ගාව chocolate sticks තිබ්බා. ඒ ටිකක් කුඩු කරගෙන උඩින් එහා ගත්තා. ඔයාලට මෙතනදී chocolate grate කරලා උඩින් දාගන්න උනත් පුළුවන්. ඔයගොල්ලෝ කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. මේක මාරම රසයි ළමයි. ඔයාලගේ ගෙදරට කවුරු හරි එන වෙලාවක උනොත් මේ වගේ රසවත් කේක් එකක් හදන්න පුළුවන්. තවත් මේ වගේ ලේසි රෙසිපීස් බලන්න මම subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. තවත් අලුත් වීඩියෝ එකකින් අපි හමු. එතකන් ගෙයින් එන්න.